Hi everyone. අද මම ගෙනාවේ ගැහැණු ළමයින්ට ටිකක් විශේෂ වීඩියෝ එකක්. ඕනම නිෂ්පාදනයක් පාවිච්චි කරන්න කලින් අපේ ස්කින් එක මොන ටයිප් එකේද කියලා අපි දැනගන්නම ඕන. විශේෂයෙන්ම අපේ මුහුණේ ස්කින් ටයිප් එක දැනගෙන තමයි අපි ඒකට අනුව නිෂ්පාදන භාවිතා කරන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට පොඩි ක්‍රමයක් කියලා දෙනවා ඔයාගේ ස්කින් ටයිප් එක අඳුනගන්න. පහසුවෙන්ම ගෙදරදීම අඳුනගන්න පුළුවන් ක්‍රමයක්. මුලින්ම හොඳට ඔයාගේ මුහුණ ක්ලෙන්ස් කරගන්න. වෙනදට ඔයා යූස් කරන ක්ලෙන්සර් එකකින් මුහුණ හොඳට ක්ලෙන්ස් කරගෙන ෆේෂල් ටිෂු එකක් අරගෙන මුහුණ පිහදාන්න. ඊට පස්සේ කිසිම දෙයක් ආලේප නොකර කුණු දූවිලි තැවරෙන්නේ නැති විදිහට රිලැක්ස් එකේ ඔයා පැයක් ඉන්න මේ විදිහට. පැයකට පස්සේ ආයෙමත් ෆේෂල් ටිෂු එකක් අරගෙන ඔයාගේ මුහුණ සම්පූර්ණයෙන්ම වැහෙන විදිහට කම්මුල් දෙක, නළල, නිකට, නාසය සම්පූර්ණයෙන්ම ආවරණය වෙන විදිහට මේ ටිෂු එක මුහුණට තියලා තද කරන්න. ඊට පස්සේ මේ ටිෂු එක අරගෙන බලන්න ඒ ටිෂු එකේ තෙල් ස්වභාවයක් ගෑවිලා තියෙනවද කියලා. විශේෂයෙන්ම නළල, කම්මුල් දෙක, නාසය, නිකට වගේ තැන්වල ඔයිලි ගතියක් තිබුණා නම් ඒක ටිෂු එකේ තැවරෙනවා. මේක පහසුවෙන්ම කම්බිනේෂන් ස්කින් එකක්, ඔයිලි ස්කින් එකක් අඳුනගන්න පුළුවන් ටෙස්ට් එකක්. නාසය, නළල, නිකට වගේ තැන්වල ඔයිලි ගතියක් තැවරිලා තියෙනවා නම් ටිෂු එකේ ඒ කියන්නේ ඔයාට තියෙන්නේ කම්බිනේෂන් ස්කින් එකක්. නළල, නාසය, නිකට, කම්මුල් දෙක වගේ තැන්වල පුංචි තෙල් පැල්ලම් ටිෂු එකේ තැවරිලා තියෙනවා නම් ඔයාට තියෙන්නේ ඔයිලි ස්කින් එකක්. ඒ වගේම මේ ටිෂු එකේ කිසිම ඔයිලි ගතියක් නැත්නම් ඔයාට තියෙන්නේ සාමාන්‍ය සමක්. ඒ කියන්නේ නෝමල් ස්කින් එකක්. මේ ටිෂු පරීක්ෂණයෙන් සෙන්සිටිව් ස්කින් එකයි, ඩ්‍රයි ස්කින් එකයි අඳුනගන්න බැහැ. නිතරම රතු වෙන, බිබිලියන, කසන ස්වභාවයක් ඔයාගේ සමේ තියෙනවා නම් ඔයාට තියෙන්නේ සෙන්සිටිව් ස්කින් එකක්. ඔයාගේ සමේ පුංචි ඉරිතැලීම් තියෙනවා නම් ස්කින් එක අල්ලනකොට රළු ගතියක් දැනෙනවා නම් ඔයාට තියෙන්නේ ඩ්‍රයි ස්කින් එකක්. ඒ කියන්නේ ඔයාගේ සම වියලි සමක්. ඉතින් මෙන්න මේ විදිහට මෙන්න මේ සරල ස්කින් ටෙස්ට් එක කරලා ඔයාට තියෙන්නේ මොන වගේ ස්කින් ටයිප් එකක්ද කියලා හරියටම අඳුනගන්න. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. අලුත් වීඩියෝ එකක් අරගෙන එනකම් සතුටින් පරිස්සමෙන් ඉන්න.